අද මම කියලා දෙන්න හදන්නේ පිරිමි ගැටය ගහන විදිය. සමාන ලණු දෙකක් මේ විදිහට අරගෙන මේ සමාන ලණු දෙක මම ගන්නම් එක ලණුවක් මගේ වම් අතට අනිත් ලණුව දකුණු අතට. ඊට පස්සේ දකුණු අතේ තියෙන ලණුවේ කොටස අරගෙන වම් අතේ තියෙන ලණුවේ කොටස උඩින් මේ විදිහට තියනවා. මේ විදිහට ක්‍රොස් වෙන්න තියනවා. තියලා ඉවර වෙලා මේ විදිහට වටයක් පටලලා ගන්නවා මේ ලණුව. ඊට පස්සේ දැන් මගේ වම් අත පැත්තේ තියෙන ලණුවේ කොටස දකුණු අත පැත්තේ තියෙන ලණුව කොටස උඩින් මේ විදිහට තියලා ඒක මේ විදිහට මෙහෙම ඇතුලෙන් පටලලා ගන්නවා. මෙන්න මේකට තමයි මෙන්න මේ විදිහට ඊට පස්සේ මේ දෙක එකතු කරනවා. මේ ගැටයට අපි කියනවා පිරිමි ගැටය කියලා. පිරිමි ගැටය කියන්නේ පිරිමි ගැටේ තියෙන ප්‍රයෝජන තමයි සමාන ලණු දෙකක් එකට ගැට ගැසීමට භාවිතා කරනවා. එහෙම නැත්නම් සමාන විස්කම්භයක් තියෙන ලණු දෙකක් එකට ගැට ගැසීමට තමයි අපි පිරිමි ගැටේ භාවිතා කරන්නේ. පිරිමි ගැටේ තියෙන ප්‍රයෝජන තමයි රෙදි වැලක් ගැට ගසන්න. මේ වගේ අපිට සමාන ලණු දෙකක් ලැබුණොත් රෙදි වැලක් ගැට ගසන්න ඒ සමාන ලණු දෙක එකතු කරන්න පුළුවන්. එතකොට රෙදි වැලක් ගැට ගැසීමට අපිට පිරිමි ගැටේ භාවිතා කරනවා. ඊට පස්සේ තෑගි පාර්සලයක් එතීමට අපිට පිරිමි ගැටය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මහා උරමාවේ අවසන් ගැටය ගැසීමටත් අපි පිරිමි ගැටේ භාවිතා කරනවා. පිරිමි ගැටේ තියෙන අනිත් විශේෂයක් තමයි පිරිමි ගැටේ ගලවද්දී මේ විදිහට මේ කොන් දෙකෙන් අල්ලලා මෙහෙම ඇද්දම පිරිමි ගැටේ ලේසියෙන්ම ගැලවිලා යනවා. හරි මම නැවත වරක් කියලා දෙන්නම් කොහොමද පිරිමි ගැටේ ගහන්නේ කියලා. මේ විදිහට සමාන විස්කම්භයක් තියෙන ලණු දෙකක් ගන්නවා. ඒකෙදි එක කොටසක් මම මෙහෙම මගේ වම් අත පැත්තට ගන්නවා. අනිත් ලණු කොටස දකුණු අත පැත්තට ගන්නවා. ඊට පස්සේ වම් අත පැත්තේ තියෙන ලණු කොටස උඩින් මේ විදිහට දකුණු අත පැත්තේ තියෙන ලණු කොටස තියෙනවා. ඊට පස්සේ මේක මේ විදිහට ලණුව යටින් ගන්නවා. අරගෙන ඊට විරුද්ධ දැන් අපි කරපු එකට විරුද්ධ ක්‍රියාව. මගේ වම් අත තියෙන ලණු කොටස දැන් දකුණු පැත්තේ තියෙන ලණු කොටස උඩින් තියලා ආයේ මේක මේ විදිහට ඇතුලෙන් ගන්නවා. එතකොට මෙන්න මේ විදිහට තමයි පිරිමි ගැටේ අපි ගහන්නේ. ඒ වගේම තමයි මේක ලේසියෙන්ම පිරිමි ගැටේ අපිට ගලවන්න පුළුවන්. මේ පැත්තේ කොන් දෙක මෙහෙම ඇදලා අයින් කරන්න පුළුවන්.